Hello guys, welcome to my YouTube channel. මේක තමයි මගේ YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. සහ පළවෙනි වීඩියෝ එකෙන් අපි මේක කරන්නේ තෙමු unboxing වීඩියෝ එකක්. මේක තමයි මගේ පළවෙනි order එක. බලමු අපි පළවෙනි order එකේ මොනවද තියෙන්නේ කියලා. පැකේජ් දෙකක් විදියට තමයි ආවේ. බලමු. මුලින්ම මොකද මගේ t-shirt එක terima goda colors tibba mage hita giye me color ekata අපි බලමු t-shirt එක කොහොමද කියලා. ඇත්තටම ඒක නම් comfortable හොඳ material එකක් තියෙනවා. ඒක නම් ලස්සනයි. අපි බලමු ඊළඟට තියෙන්නේ මොකක්ද කියලා. ඊළඟට තියෙන්නේ කාමරේ ලස්සන කරගන්න එක. ඇත්තටම වාසයකට දාන්න තමයි මේක ගත්තේ. ගොඩක් ඒක තියෙන්නේ කාමරේ ලස්සන කරගන්න එක තමයි. මේක නම් ඇත්තම කොළ වගේ තියෙනවා. මේක නම් හොඳයි වාසයකට දාලා ලස්සනට තියන්නේ. ඊළඟ එකත් බලමු. ඊළඟ එක wall sticker එක. මේක නම් දැන් මේ ඇඳ ගාව ගහන්න අපි බලමු. ඒක නම් මම හිතපු විදිහටම ඇවිල්ලා තියෙනවා. ඊළඟ එක මොකක්ද? ඊළඟට wall sticker එක. මේක නම් ඇත්තටම මම ආසාවෙන්ම බලාගෙන හිටපු wall sticker එක. අපි බලමු ඒක. ඇත්තටම මම හිතපු විදිහටම ඇවිල්ලා තියෙනවා. ඒක හොඳයි. ඊළඟ එක මේක නම් කාමරේ වටේට ගහන්න තියෙන එක. ඇත්තටම මම හිතුවේ මේක මීට වඩා මහත එකක් වේවි කියලා. තමක් නෑ. මේ සයිස් එකක් තව ගන්නෑ. රේඩියම් එකක් දැන්නේ. මේක හොඳයි. බලමු ඊළඟට තියෙන්නේ ස්ටිකර් එක. ඒක නම් මම ස්විච් එක ගාවට ගහන්න. බලමු මේකත් රේඩියම් එකක්. ස්විච් එක ගාවට මේක ගන්න. අපි බලමු ඊළඟට දැම්මේ තරු සෙට් එක. මේක නම් තරු 50ක් තියෙනවා කිව්වා. මේකත් රේඩියම් තරු ටිකක්. ඒක නම් ඇත්තටම හොඳයි. ඒ තරු ටික නම් හොඳයි. ඊළඟට තියෙන්නේ මම ආසාවෙන්ම දාපු එකක්. ඒක හඳුන් කූරු ගන්න එකක්. මේ වගේ තව එකක් තියෙනවා. ඒක මම හිතන්නේ මේ පැකේජ් එකේ ඇත්තේ. ඒක තියන්න පුළුවන් ලස්සනට. ඇත්තට මේක නම් මම ආසාවෙන් දාපු එකක්. අපි බලමු ඊළඟ පැකේජ් එක. ඊළඟ පැකේජ් එකේ ඉඳන් තියෙන්නේ අපේ අම්මා ඕඩර් කරපු බෑග් එකක්. ඇත්තටම ඒක නම් මැටීරියල් එක ගොඩක් හොඳයි, සොෆ්ට්. ඒක නම් ඒක ලස්සනයි. ඊළඟට තියෙන්නේ අපේ අම්මා ඕඩර් කරපු සෙරෙප්පු දෙකක්. මේ සෙරෙප්පු දෙකත් අපි ගලවලා බලමු. ඒ සෙරෙප්පු දෙක නම් අතට ගොඩක් පහසුයි. ඒක නම් හොඳයි. ඇත්තටම. අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊළඟට තියෙන්නේ ස්ටිකර් තමයි. ස්ටිකර් එක. ස්ටිකර් 4ක් තියෙනවා. මේක එකක්. කොම රේඩියම්. මේක එකක්. මේක තමයි හොඳ. මේක එකක්.
මේක ඉතින් කලින් තිබ්බනේ මේක මේ අතර ගන්න අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ ඊළඟට තියෙන්නේ ගල් වගේ ඒකට දාන්න හරි තමයි ගත්තේ මේ ගල් සෙට් එක නම් 50ක් වගේ තියෙනවා අපි බලමු ඒතරම් හොඳයි ඊළඟට මම ආසාවෙන්ම දැන් මේක මගේ මාළේ ඒක නම් දැක්ක ගමන් මට ආසයි දුණා මේක ඇත්තටම බරයි ඉතුවට වඩා හොඳට ඇවිල්ලා තියෙනවා හොඳයි ඊළඟට මම ආසාවෙන්ම දාපු මගේ කැප් එක මගේ කැප් ගොඩක් තිබ්බා ඉතින් මේක දැකපු ගමන් මට හිත ගියා මේක බැලුවා පොඩ්ඩක් තැලිලා වගේ එහෙනම් හොඳයි පාට පිටුව වගේම ඇවිල්ලා තියෙනවා එහෙනම් හොඳයි අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ මේ අර හෝල්ඩින් සෙට් එක චාර්ජර් එක මම මේ අත්වල ඉන්නවා ස්පීකර් එක වගේ පිටිපස්සේ කෑල්ලක් තියෙනවා ඒක ඩිස්ප්ලේ හරි කොහේ හරි අලවලා චාර්ජර් එක ගහන්න මේකේ බලන්න ඒක නම් හොඳයි තරඟ හෝල්ඩ් කරගන්න පුළුවන් ඒක හොඳයි ඉතින් බලන්න ඊළඟට මොනවද තියෙන්නේ කියලා ඊළඟට දැන් අපේ මාළේට පොඩි ප්‍රශ්න එකක් ළඟදී උපන්දිනේ තියෙනවා කිව්වා ඒකට තමයි මේ මාළේ දැම්මේ ඒ කලින් ටෙමෝ එකේ බලද්දි මේකට ආස හිතුණා ඉතින් ඒක දැම්මා මේක ඒකට දෙන්න අපි බලමු ඊළඟට තියෙන්නේ මොනවද කියලා මං කිව්වා අර ඊළඟට තියෙන්නේ තව අඟුරු ගහන එකක් තියෙනවා ඒක තමයි ඒක දැන් මේ ඉබ්බේ අරගෙන තිබ්බේ වඳුරේ ඒක නම් ඇත්තටම හොඳයි ඒක නම් ඇත්තටම හොඳයි මේ තියෙන්නේ බෑක් කවර් එකක් මේකත් අපේ අම්මගේ ෆෝන් එකට ඒක නම් හොඳයි ඒක හොඳයි මොකද්ද තියෙන්නේ මේක නම් මම ආසාවෙන් මේ හිටපු ස්ටිකර් එකක් මේක දීලා මේක නම් ලස්සනයි මේක අර කරන්ට් එක වදිනවා වගේ එකක් මේක නම් බලමු ඊළඟට තියෙන මගේ බ්‍රේස්ලට් එක ඇත්තටම හිතාගෙන හිටියට වඩා කීනී ඒක ඒත් කමක් මේක පොඩ්ඩක් හීන ඒත් අවුලක් නෑ මම හිතාගෙන හිටියේ මහතට එවි කියලා කමක් නෑ අද ඊළඟට තියෙන්නේ අපේ අම්මගේ එකක් අම්මා පර්ස් එකක් ඕඩර් කරා ඒක නම් ලස්සනයි ඒක නම් ඇත්තටම හොඳයි හොඳ මැටීරියල් එකක් තියෙනවා ගොඩක් සොෆ්ට් මැටීරියල් තියෙනවා බලමු ඊළඟට මොනවද තියෙන්නේ ඊළඟට තියෙනවා අර white heads මේ නැති කරන එක ඒක නම් ඒක අපේ අම්මට ඊළඟට තියෙන්නේ මේක නම් චාර්ජරය අමතක කරනකොට ගත්ත එක ඇත්තටම මේක හොඳයි
මේක ඇත්තටම චාර්ජරය අමතක වෙනවට දාපු එකක්. ඒක නිසා ඉතින් මම හිතනවා මගේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ සතුටු වෙන්නේ නැති කියලා. ඇත්තටම මගේ බ්‍රේස්ලට් එකයි ඒ ටික තමයි පොඩ්ඩක් අහුලකට තිබ්බේ. අනිත් ඔක්කොම ටික රෙකමන්ඩ් කරන්න පුළුවන්. මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ bell icon එක click කරන්න.